ඉතින් ගොඩ කාලකින් තමයි වීඩියෝ එකක් අරන් ඉන්නේ. මොකද ඇත්තටම කිව්වොත් ගොඩක් හරිදුරු වුණ අවුරුද්දක් තමයි මේක. හිතපු නැති ඒවා සිද්ධ වෙච්ච අවුරුද්දක් තමයි. ඇත්තටම ඉතින් ඒ හින්දා මට ඔයගොල්ලොන්ට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් මං හිතුවා කොහොම වුණත් ඉතින් දැන් ආයේ ඔයගොල්ලොත් එක්ක ඔයාලට වීඩියෝ එකක් අරන් ආවොත් හොඳයි කියලා. ඉතින් අද මැයි 11 අපේ තාත්තගේ බර්ත්ඩේ එක තිබ්බා මැයි 5. ඉතින් අද තමයි ඒකේ පාටි එක තියෙන්නේ. ඉතින් අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙලා ඉන්නේ ඇඳුම ඇඳගෙන පොඩි මේකප් එකක් දාලා ඒ ටික තමයි තියෙන්නේ. සුදු මණිකවත් වොෂ් දාලා ඉවරයි. එයාගේ ආන්ටිට දීලා මම දැන් මගේ අනිත් වැඩ කටයුතු කරගන්න තියෙන්නේ. ඉතින් මම කියනවා දිගටම ඉතින් මාගේ වීඩියෝත් මගේ මේ වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. හරි දැන් මම ලෑස්ති වෙලා ඉවරයි. දැන් තියෙන්නේ අරයව ලෑස්ති කරන්න. හරි අපි ලෑස්ති වෙලා යනකොට මම ඔයාලට එකතු වෙන්නේ. දැන් ඔන්න ලෑස්ති වෙලා ඉවරයි. එයා දැන් පේනවනේ දැන් යන්න ඕන වෙලා ඉන්නේ. ලෑස්ති වුණ ගමන් එයාගේ වැඩේ අපිවත් ඇදගෙන යන්න ඕනේ. ඉතින් දැන් ඔය ඇඳුමත් එයාට ටිකක් අපහසුයි වගේ. මොකද ටිකක් අර කසන රෙද්දෙන් ඉතින් පොඩි කාලේ මටත් තිබ්බ ඔය වගේ ඇඳුම් ඇඳහම දැන් ඉන්න හරි අමාරුයි ඉතින්. මොකද පොඩක් ඉතින් කසන රෙද්දක් නිසා දැන් ඉතින් ඔය යන්නකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. මෙයාගේ ආන්ටිටත් එන්න කිය. ඉතින් හරි ආසයි ගමන් යන්න. මොකද එයාට සෙල්ලම් කරන්න කෙනෙක් නැහැ. අපි 3 දෙනා විතරයි ඉන්නේ. ඉතින් කොහේ හරි එළියට යන්න ඉතින් එයා හරි ආසයි. එයාගේ අක්කිලා බලන්න ආසයි. ඉතින් ඒ වගේ හරි ඉතින් ඕන දැන් අපි පිටත් වෙන්න තමයි යන්නේ. මම හරි ආස දෙයක් තමයි බබාට ලස්සනට අන්දන එක. මොකද මට බබා ඉපදෙන්න ඉන්නකොටත් මම දුවෙක් ඉපදුනා නම් හොඳයි කීකී හිටියා. මොකද යාලා ලස්සනට අන්දන්න ආස නිසා කියන්නේ ගැලපෙන ඇඳුම්කට ගැලපෙන කොණ්ඩ කට්ටද සපත්තු දෙකද ඔය හැමදේම මම එයාට අන්දන්න ආසයි. ඉතින් කොහේ හරි යනකොට ඉතින් ඒකයි මම ওই විදිහට අන්දගෙන යන්නේ. ඉතින් දැන් ඔන්න අපි පිටත් වෙලා යන ගමන් තමයි ඉන්නේ. අපි යන අතරමඟත් ලස්සනට ඔය විදිහට සරසලා තිනවා. මොකද වෙසක් කාලේනේ. ඔය පේනවනේ කුක්කු එක බිබීම තමයි. ඉතින් යාට කොහේ හරි යනවා නම් අනිවාර්යෙන්ම කුක්කු එක ඕනේ. ඉතින් කුක්කු එක මග අරින්න සෙල්ලම් බඩුවක් අපි ගත්තා. ඒක ඔය නලාවක් තියෙන්නේ. ඒක ඔය පිඹ සද්ද කර දැන් ඉතින් යනවා එක විදිහකට. ඉතින් යාට දැන් යන්නම බෑ. මොකද දැන් ඉතින් ටිකක් ලොකු නිසා හරි අමාරුයි කොහේ හරි යනවා නම්. මොකද හරිම දඟයි. එයා දැන් ඉතින් අර එක විදිහකට ඉස්සරහා තියාගෙන යන්න අමාරුයි. ඉතින් මම ඒක නිසා මොකක් හරි යාට දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට යාට ඕනේ කුක්කු බෝතලේ තමයි. ඔන්න දැන් ඉතින් අපි හොටෙල් එකට ආවා. හොටෙල් එක තියෙන්නේ රාජගිරියේ. මම නම පහලින් සඳහන් කරන්නම්. දැන් ඉතින් අපි හිමිහිට උඩට යනවා. උඩ තමයි පාටි තිබ්බේ. එදා සැටර්ඩේ දවසක්. ඉතින් ඒක නිසා එතන පොඩි මියුසික් දෙන්නේගේ මියුසික් එකක් ප්ලේ කරනවා. ඉතින් දැන් අපි ඔය ඉන්නේ කට්ටිය එනකන් මෙහෙම ගියාම චූටි මැනික වැඩපුර ඉන්නේ මගේ අතේ. මොකද එයා ටිකක් තන හුරු වෙනකන් කට්ටිය හුරු වෙනකන් මගේ අතට වෙලා තමයි ඉන්නේ. ඉතින් අරගෙන එයාගේ අම්මා අම්මී සීයාව උදේ හවස හම්බ වුණත් පොඩි වෙලාවක් යනකන් ඉතින් මගේ අතින් කාගේ අතටවත් යන්නේ නැහැ. තාත්තගේ අතටවත් අන්නතරම. ඉතින් ටිකක් හුරු වුණාම නම් ඉතින් ඔන්න කට්ටියත් එක්ක එයා යාළු වෙලා යනවා. දැන් ඔන්න ලෑස්ති වෙලා ඉන්නේ අපි කේක් එක කපන්න. ඉතින් තව කීප දෙනෙක් එන්න තියෙනවා. ඒ වුණාට ඉතින් අපි හිතුවා කේක් එක කැපුවොත් දැන් හොඳයි. මොකද තව ටිකක් පරක්කු වෙන නිසා. ඔන්න දැන් ඉතින් කපන්න තමයි ලෑස්ති වෙන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Nanda. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you.
ටිෂු එකේ මේ ඔකේ වයසට ගිහලා ඉතින් ඉඳලා ගොඩක් කේක් එහෙම කැපුවාට පස්සේ ඉතින් අපි ආපු අයත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා ඉතින් ගොඩක් කාලෙකින් ගැන ඉතින් හම්බෙන්නේ ඉතින් මෙහෙම කලාතුරකින් ඉතින් ඒ ගියාගේ තොරතුරු කතා කර කර ඉතින් හිටිය ඉතින් චූටි මැනික ඔහොම hina වී බලන් හිටියත් ඉතින් කාගේ අතටවත් යන්නේ නැහැ. ඉතින් දැන් ඔන්න අපේ අනිත් අපේ නැන්දලා ඇවිත් පේනෝනේ කරන වැඩ. ඉතින් ඔහොම ටිකක් වෙලා ඉඳලා බලන්නකෝ චූටි මැනික ටික වෙලාවකින් මොකද කරන්න කියලා. ඔය දැන් ඔය සෙල්ලම් කර කර හිටියට ඔන්න බලන්නකෝ ඔන්න නිින්ද ගියා. ඉතින් මොකද එයා සාමාන්‍යයෙන් කලින් නිදා ගන්න කෙනෙක් හවස නිදාගත්තේ නැත්තම් ඉතින් එදා එයා මම නිදි කරන්න බැලුවා හවස නිදාගත්තේ නැහැ. ඉතින් දැන් කොච්චර ආසු වුණත් එයාට ඉන්න බැහැ නිදිමත වෙලා නිදා ගන්න. ඉතින් ඔහොම නිදි කරේ නැති වුණොත් එයා ගොඩක් මට වාද දෙනවා ආණ්ඩලා. ඉතින් ඔය අපේ අම්මා මොනවාද කීකේ hina වෙනවා කියන්නේ අපේ අම්මා ගොඩක් අඩු වයසෙන් මැරි කරපු කෙනෙක්. ඉතින් ඔය විස්තර කිය ඔය කතාව කීකේ hina වෙනවා ඉතින්. කාලේ කවුරු හරි මගෙන් අහුවොත් ඔයා වැඩිපුර ආදරේ අම්මටද තාත්තටද කියලා ඉතින් මම කෙලින්ම කියනවලු තවන් තාත්තට ආදරේ කියලා. ඉතින් අම්මත් ළඟ තියාගෙන ඉතින් අම්මා ඒව මතක් කර කර ඉතින් දැන්ටත් මට hina වෙනවා. ඉතින් දැන්ට උනත් කවුරු හරි මං අහුවොත් ඔයා වැඩිපුර ආදරේ කාටද කියලා ඉතින් මං කියන්නේ තාත්තට කියලා. ඉතින් ඒක ඉතින් මං හිතන්නේ සාමාන්‍ය දෙයක්. මොකද දුවලා ගොඩක් තාත්තට තමයි ආදරේ. ඉතින් අපේ අම්මා නම් කියන්නේ තාත්තා මම කියන දේවල් අරන් දෙන්න නිසා මං එහෙම කියන්නේ. ඇත්තටම එහෙම නෑ. ඉතින් මං හිතන්නේ දුවලා හැමෝම එහෙමනේ අම්මට වඩා පොඩ්ඩක් හරි වැඩිපුර ඉතින් තාත්තට ආදරේ. මොකද ඉතින් කියනවනේ දුවෙක්ගේ හිත රිද්දන්න නැති එකම කෙනා තාත්තා කියලා. ඉතින් මන් දන්නේ නැති ඒක මං හිතන්නේ ඉතින් ඒක හරි. ඉතින් ඊට පස්සේ ඉතින් ඩිනර් ආවා. ඉතින් අපි සින්දු ආවම ඉතින් ඩිනර් ගත්තා. ඩිනර් වලට පීසා ඒ වගේම බත් තව ඉතින් ගොඩක් ಜಾති තිබ්බා. අපේ කට්ටිය එකතු වුණාම පේනවනේ ෆොටෝස් ගන්න එකම තමයි ඉතින් වැඩේ. ඉතින් මං හිතන්නේ ඉතින් ඔයාලගේ හරි. ඉතින් ඔහොම තමයි එදා දවස ඉතින් ගත වුණේ. කට්ටිය සින්දු කියලා නටලා කරලා විනෝද වෙලා ඉතින් අපි ගියා. ඉතින් ඇත්තටම හරි සතුටු දවසක්. ඉතින් කට්ටියම එකතු වෙන්නේ කලාතුරකින්. ඉතින් හරියට විනෝද වුණා.
ඉතින් මෙතනින් මමත් මගේ මේ බ්ලොග් එක ඉවර කරනවා. මං හිතනවා ඔයගොල්ලෝ වෙනද වගේ මගේ බ්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයාලා මගේ බ්ලොග් එකට කැමති නම් ඒකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් මං ආයෙත් එකතු වෙන්නම්. ගිහින් එන්නම්. බයි.